හැමෝම කැමති තමුන්ගේ ජීවිතයේ ඉරණම ගැන දැනගන්න. ඉතින් ඒ හින්දා තමයි හස්ත රේඛා තුලින් අද මම වීඩියෝ එකක් අරගෙන ඉන්නේ ඉරණම් රේඛාව දෛව රේඛාව සම්බන්ධව. ඒ වගේම තමයි හස්ත රේඛා පිළිබඳව පෞද්ගලිකව දැනගන්න කැමති නම් ඔයාලට පුළුවන් WhatsApp message එකක් යොමු කිරීම තුලින් අඩුම මුදලකට හස්ත රේඛා පරීක්ෂාවක් කරගෙන ඔයාලගේ අනාගතය ගැන දැනගන්න. අද මම යන්නේ ඉරණම් රේඛාව. ඒ කියන්නේ දෛව රේඛාව සම්බන්ධව. මේ රේඛාව පැහැදිලිව තියෙනවා නම් මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලා ධනෙන් උපරිම ස්ථානික සිටින පුජ්‍යලීන්. වරින් වර ඔයාලට විශාල මුදල් සම්භාරයක් ලැබෙනවා. ඒ වගේම තමයි දෛව රේඛාව චන්ද්‍ර මණ්ඩලයෙන් සඳු මණ්ඩලයෙන් ආරම්භ වෙලා සෙනසුරු මණ්ඩලය දක්වා විහිදිලා ගිහින් තියෙනවා නම් අනිත් අයගේ ආධාරයෙන් තමයි මුදල් ලාභ ලැබෙන්නේ. ඉතින් මේ මුදල් ලාභ ලැබීම හරහා ධනවත් භවයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දෛව රේඛාවේ ඉඳලා ගුරු මණ්ඩලයේ දක්වා රේඛාවක් පිහිදලා තියෙනවා. ඉතින් මේ අය ගොඩාක් පිරිසක් අතරේ බලය පතුරවගෙන ඉන්න පුජ්‍යලින්. දේශපාලනින් වගේ ඒ වගේම තමයි විශාල ව්‍යාපාරිකින් වගේ ජයග්‍රහණ අත් කරගෙන හැම වෙලාවෙම බලය පතුරවගෙන ඉන්න හදන්නේ. ඒ වගේම තමයි දෛව රේඛාව අල්ලේ මැදින් පටන් අරගෙන කුජ මණ්ඩලයේ දක්වා විහිදලා ගිහින් තියෙනවා. වෙළඳ ව්‍යාපාර වලින් මේ අය ජය අත් කර ගන්නවා. ඒ වගේම ධන ලාභ ලබා ගන්නවා. ඉතින් ඔයාලා ව්‍යාපාරයක් කරනවා නම් ඔයාලට පුළුවන් දෛව රේඛාව මේ විදිහට පිහිටලා තියෙනවද කියලා බලන්න. මොකද කුජ මණ්ඩලයට විහිදා තිබීම තුළ වෙළඳ ව්‍යාපාර වලින් විශාල ලාභ අත් කර ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි දෛව රේඛාවෙන් විහිදුණු ශාඛා කීපයක් මේ විදිහට තියෙනවා නම් මුල් යුගයේ ඔයාලගේ ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. ඒත් ඉතින් ජීවිතයේ මැදි වයස වෙනකොට විශාල ධනවතෙක් වෙනවා. ඒ වගේම ඔයාලට පේනවා මෙන්න මෙතන ජීවන රේඛාවේ කෙළවරේ ඉඳලා පැහැදිලිව දෛව රේඛාව වැටිලා තියෙනවා. ඉතින් මේ වගේ රේඛාවක් වැටිලා තියෙනවා නම් මේ ඇයට ගොඩක් බාධක කම්කොට්ලු ආවත් ඒවා ජය අරගෙන ජීවිතේ වාසනාව උදා කරගන්න පුජ්‍යලීන්. ධන දාණ්ඩ ලබාගෙන වාසනාව උදා කරගන්න පුජ්‍යලීන්. ඒ වගේම තමයි දෛව රේඛාව විතර අතු රේඛාවක් රවි මණ්ඩලයේ විතර ගිහිල්ලා තියෙනවා නම් උසස් ප්‍රභූවරුන්ගේ ඇසුරෙන් මෙයාලා ජීවිතේ සාර්ථක කරගන්නවා. ඒ වගේම උසස් ප්‍රභූන්ගේ ගරු සම්මාන පවා ලැබෙනවා. දැන් මම ඔයාලට කියන්න යන්නේ දෛව රේඛාවේ පිහිටීම අනුව ජීවිතේ යම් යම් බාධක වෙන්න පුළුවන්. දැනටත් ඔයාලට බාධක තත්ත්වයන් පැමිණලා තියෙනවා නම් ඔයාලට පුළුවන් ඔයාලගේ දෛව රේඛාව හරහා මේ බව සනාථ කරගන්න. දෛව රේඛාවේ මේ වගේ බාධක තත්ත්වයන් තිබුණත් ඔයාලට පුළුවන් ජීවිතේ වෙනස් කරගන්න ප්‍රතිකර්ම කිරීම තුලින් මැණික් පෙළඳීම වගේ දේවල් කිරීම තුලින් ඔයාලට පුළුවන් ජීවිතයේ අතිසාර්ථකත්වයට පත් කරගන්න. අපි බලමු කෙනෙකුට තියෙන බාධක තත්ත්වය මොනවද කියලා. ඉතින් දෛව රේඛාව මත තරු ලකුණු, දූපත් ලකුණු වගේ තියෙන එක සුදුසු වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් තියෙනවා නම් කරන කියන කටයුතු වලින් සාර්ථකත්වය ලබා ගන්න ටිකක් අමාරුයි. ඒ වගේම තමයි ජීවිතයේ සතුට කියන එක ළඟා කර ගන්න ටිකක් අපහසු වෙනවා. සමහර අය අනියම් සම්බන්ධතා නිසා ජීවිතේ විශාල වශයෙන් ප්‍රශ්න ගැටලු රාශියකට මැදි කරගෙන ඉන්නවා. තමුගේ තියෙන සතුට විනාශ කරගන්නවා වගේම පවුලේ හැමෝගෙම සතුට විනාශ කරනවා. ඉතින් මේ කාල සීමාවකදී ජීවිතේ කාල සීමාවකදී ඇති කරගන්න මේ අනියම් සම්බන්ධතාවයන් නිසා ජීවිතේ සතුට නැති කරගන්න පිහිටීමක් තමයි දෛව රේඛාව හෘද රේඛාවට ආසන්නයේදී අපැහැදිලි ලෙස කෙලවර වීම. ඉතින් ඔයාලා බලන්න මේ විදිහට ඔයාලගේ හෘද රේඛාවේ ආසන්නයේදී දෛව රේඛාව කෙලවර වෙනවද කියලා. මේක ඉතින් ඉතා හොඳ පිහිටීමක් නෙමෙයි. මේ නිසා ජීවිතේ සතුට විනාශ කරගන්න පිහිටීමක්. මේ අය ගොඩක් දැනුවත් වෙලා අවබෝධයෙන් කටයුතු කිරීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි දෛව රේඛාව සනි මණ්ඩලයට කිට්ටු වෙලා මේ වගේ කෙටි රේඛා වලින් කැපිලා තියෙනවා නම් ජීවිතයේ අවසාන භාගයේදී තමුන්ගේ සල්ලි මිල මුදල් නැති නාස්ති කරගන්න පෙළඹෙනවා. ඉතින් මේ අයත් ගොඩක් දැනුවත් වෙන්න ඕනේ මේ පිළිබඳව. මොකද හස්ත රේඛා බැලීම තුලින් කරන්නේ තමුගේ ජීවිතේ, ඒ කියන්නේ තමුගේ අනාගතය ගැන පැහැදිලි දැක්මක් ඇති කරගන්න එක. මේ වෙලාවේදී ඔයාලට තියෙන හස්ත රේඛා බැලීම, හස්ත රේඛා පරීක්ෂා කිරීම තුලින් මේ දේවල් දැනගෙන ජීවිතේ ඉදිරි ගමන සාර්ථක කරන්න නිවැරදි තීරණ ගන්න එක. සමහර අයගේ දෛව රේඛාව ටිකක් පැහැදිලි මදි. ඉතින් රේඛාව දුර්වර්ණ වෙලා තියෙන්නේ. මේ අය ගොඩක් කම්මැලි පුජ්‍යලීන්. තව දෙයක් කියන්නෝනේ සමහර අය ඉන්නවා ජීවිතේ කිසිම දෙයක් බරපතලකමට ගන්න නැතුව කිසි දෙයක් විශ්වාස කරන්නේ නැතුව ජීවත් වෙන පුද්ගලයන්. ඉතින් මේ අයගේ දෛව රේඛාව පැහැදිලිව පිහිටන්නේ නැහැ.
ඒත් ඉතින් සියුම්ම පිහිටලා තියෙනවා. සියුම්ම පිහිටලා තියෙන දෛව රේඛාව හරහා මේ කිසිදු ප්‍රශ්නයක් බරපතලව හිතන්නේ නැති පුද්ගලින් වෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුගේ දෛව රේඛාව ආරම්භ වෙන්නේ අල්ලේ පහළ කොටසින්. මෙහෙම ආරම්භ වෙලා සෙනසුරු මණ්ඩලයට මේ දෛව රේඛාව යනවා. ඒත් ඉතින් ඔයාලා දැනුවත් වෙන්න ඕනේ සෙනසුරු මණ්ඩලිනුත් එහාට. ඒ කියන්නේ මැද ඇඟිල්ලේ මුලට මේ දෛව රේඛාව යන්න හොඳ නැහැ. ඉතින් එහෙම යෑම තුලින් ඔයාලා දුප්පත් වෙන්න පවා පුළුවන්. සමහර අයගේ මේ වගේ කඩින් කඩ රේඛාවක් පිහිටලා තියෙනවා. ඒ කියන්නේ රේඛාව එක තැනකින් කැඩලා නැවත තැනකින් පටන් අරගෙන තියෙනවා. ජීවිතේන බාධාවල් තමයි මෙතනින් කියවෙන්නේ. රැකියා ජීවිතේ වගේම පෞල් ජීවිතේ පවා බාධා තත්ත්වයන් මෙතනදී කියවෙනවා. සමහර අයට විදේශගත වීම හරහා මුදල් ලාභ ලැබෙනවා. ඒ වගේම සහකාරීගෙන් මුදල් ලාභ ලැබෙනවා. මෙන්න මේ විදිහට සඳු මණ්ඩලෙන් දෛව රේඛාව ආරම්භ වීමත් එක්කම ඉහළට යමත් එක්කම මේ බව සඳහන් වෙනවා. මොකද විදේශගත වීම හරහා මුදල් ලාභ ලැබෙන්න නම් චන්ද්‍ර මණ්ඩලයේ සම්බන්ධ රේඛා තියෙන්න ඕනේ. ඉතින් ඔයාලගේ දෛව රේඛාව මේ විදිහට තියෙනවා නම් ඔයාලට විදේශගත වීම හරහා විශාල මුදල් ලාභ ලබා ගන්න පුළුවන්. ධන දාන්නේ ලබා ගන්න පුළුවන්. සමහර අය හදිසියෙම විවාහය සිද්ධ කරගන්නවා. මෙන්න මේ වගේ හදිසි තීරණයක් මත විවාහයක් සිද්ධ කරගන්න අයගේ දෛව රේඛාව ශීර්ෂ රේඛාවෙන් අවසන් වෙනවා. සම්බන්ධතාවයක් මත ආදරය කරලා විවාහ වෙන අයගේ දෛව රේඛාව කෙළවර වෙන්නේ හෘද රේඛාවෙන්. ඉතින් ඔයාලත් බලන්න වැලගේ අත්ලේ හෘද රේඛාවෙන් දෛව රේඛාව කෙළවර වෙනවද කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම ඔයාලා විවාහ වෙන්නේ සම්බන්ධතාවයක් මත, ප්‍රේම සම්බන්ධතාවයක් මත. සමහර අයගේ දෛව රේඛාව ශීර්ෂ රේඛාවත් අතර මේ වගේ කොටු සලකුණක් පිහිටලා තියෙනවා. විවාහයෙන් පස්සේ ඇති කරගන්න අනියම් සම්බන්ධතා ගැන මේ තුලින් කියවෙනවා. හස්ත රේඛා අනුව ඔයාලගේ අනාගතය ගැන දැනගන්න කැමති නම් පෞද්ගලිකව දැනගන්න වලට පුළුවන් WhatsApp message එකක් යොමු කිරීම තුලින්.